ඒ නිසා සාමාන්‍යයෙන් වැදගත්ම පාර්ට් වල කම්පියුටර් ෆෝන් ඇතුලේ වැඩියෙන්ම data වැඩියෙන්ම වේගෙන් ගමන් කරන්න ඕනේ. වැඩිම වේගෙන් කම්පියුටේෂන් වෙන්න ඕනේ පාර්ට් ඇතුලේ රත්තරන් වලින් තමයි හදලා දෙන්නේ මේක. ඒ රත්තරන් කියන්නේ ගොඩාක් ප්‍රතිරෝධතාවය අඩු ලෝහයක්. තම වලට වඩා අනිත් ඒවාට වඩා ගොඩාක් ප්‍රතිරෝධතාවය අඩු ලෝහයක් තමයි රත්තරන් කියන්නේ. රත්තරන් වලින් තමයි හදලා දෙන්නේ. ඒතකොට ඒ නිසා කම්පියුටර් ඇතුලේ ෆෝන් ඇතුලේ ඉතාලම සුළු රත්තරන් ප්‍රතිශතයක් තියෙනවා. එතකොට ඒ රත්තරන් වලින් එක හදන්න වෙලා තියෙන්නේ රත්තරන් වලින් හදුවත් ප්‍රතිරෝධතාවය බිඳුවයි නෙමෙයි ගොඩක් අඩු වෙන විතරයි තියෙන වාසිය. ඒතකොට ස්පීඩ් මේන්ටේන් කරන්න පුළුවන්. ඒක ඔය සමහර රටවල දැන් ඔය චීන ජපාන වගේ රටවල ඉලෙක්ට්‍රොනික විසික් කරාට පස්සේ ඉලෙක්ට්‍රොනික වලින් රත්තරන් මොනවද මේ වෙන් කරන වෙනම ටීම් ඉන්නවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික කුණු තියෙනවානේ. ඒ වගේ රත්තරන් වෙන් කරන වෙනම ටීම් ඉන්නවා. ඒගොල්ලෝ රත්තරන් ඒකෙන් කෑලි වෙන් කරලා රත්තරන් යම් ප්‍රමාණයක් හදා ගන්නවා. ඒ වගේ ඇත්තටම දැන් හිතන්නකෝ මෙහෙම හිතන්නකෝ. දැන් ඇත්තම කතන්දරේ මම ඔය ගැන හිතලා තියෙනවා 2010 විතර ආපු ස්මාර්ට්ෆෝන් එකක් කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඒ කාලේ ආපු ස්මාර්ට්ෆෝන් 10 විතර නම් ආවේ නැද්ද? තිබ්බා. Apple iPhone එක තිබ්බා. සාමාන්‍යයෙන් 2012 13 වගේ කාලේ ඔය Galaxy දැන් තියෙන S24 නේ. ඒ කාලේ තිබුණේ Galaxy S1 S2 වගේ ෆෝන්. ඒ S1 S2 වගේ ෆෝන් එකක ඒ කාලේ මිල රුපියල් ලක්ෂයක් විතර වුණා. හරිද? දැන් මුදලින් ගත්තොත් ඊට වඩා ගොඩක් වැඩි. ඒ ෆෝන් එකක නිෂ්පාදන වියදමත් ඒ කාලේ ඒ වගේ ගාණක් ළඟ ගාණක් තියෙන්නේ නැති. එතකොට දැන් ওই වගේ ෆෝන් එකක් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ප්‍රයිස් එක වෙන්නේ නිකන් ගන්නෙත් නෑ S1 එකක් S2 එකක් කිව්වම ගන්න නෑ නේද? S මම හිතන්නේ දැන් S20 වගේ කින්වත් පල්ලෙහාට ගන්න නැතුව S12 වගේවත් ගන්න නෑ S13 එහෙම තියෙන බව නේද? එතකොට S1 එකක් S2 එකක් දැන් මිලදී ගන්නෙත් නෑනේ. ඒ නිසා සාමාන්‍යයෙන් ඕවා මිලදී ගන්න පුළුවන් රුපියල් 2000 3000 වගේ. ඉතින් කුණුනේ. කුණු විදියට නෑනේ. 2000 3000 ගත්තා. ඇත්තට මේක ඇතුලේ රත්තරන් ටික වටිනවා ඊට වඩා. මේ ෆෝන් එක ඇතුලේ රත්තරන් ටික වටිනවා ඊට වඩා. පටන් ගන්නවනම් පුළුවන් කරන්න. හරිද? 2000 3000 ගත්ත පරණ ෆෝන්. ඒ ෆෝන් විතරක් නෙමෙයි අර පරණ බටන් ෆෝන් වල බව චුට්ටක් තියෙනවා. රත්තරන් ටික වටිනවා ඊට වඩා. හැබැයි ඒක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේ හරියට. ඉතින් ඒක වෙන කතන්දරයක්. පොඩ්ඩක් හොයලා බලලා කරන්න පුළුවන්. ඒක ඇත්තම කියන්නේ. ඇත්තම කියන්නේ කරන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බලන්න. මොකද සමහරවිට සමහර දේවල් තියෙනවා එක්ස්ට්‍රැක්ෂන් ප්‍රොසෙස් එක මිල අධිකයි අන්තිම ලැබෙන ලාභයට වඩා. එහෙම වෙන්න පුළුවන්. දැන් ලෝකේ රත්තරන් පතල් වල ගොඩක් වෙලා තියෙන එකයි. දැන් අලුතෙන් ලෝකේ රත්තරන් පතල් තියෙනවා. ඒ රත්තරන් පතල් වලින් රත්තරන් එළියට ගන්න යන විදිහට රත්තරන් වල ඉතිරි මුලට වඩා වැඩි. ඒ නිසා රත්තරන් ගොඩක් වෙලාවට දැන් හරන්න නැති සීන් එකක් තියෙනවා. හරිද? දැන් ඔය KGF කියලා ෆිල්ම් එකක් බලලා තියෙනවා මේ හින්දි ෆිල්ම් එකක්. රත්තරන් හදන මේ එකක්. දැන් මේ KGF කියන ඇත්තම මේ කෙලා ගෝල්ඩ් ෆීල්ඩ්ස් කියලා ඒ තියෙන ඇත්තම රත්තරන් මිදි දින තරම්. එතකොට ඒකේ දැනටත් අදටත් මේ ඉන්දියාවේ එතන රත්තරන් තියෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි දැනටත් ඒක හොඳට රත්තරන් තියෙනවා. දැන් එතනින් රත්තරන් එළියට අරගෙන ඒක ප්‍රවාහණය කරලා මාකට් එකට දාන්න යන ටෝටල් කොස්ට් එකක් තියෙනවනේ. ඒ කොස්ට් එකට වඩා රත්තරන් වල අඩුයි. ඒ නිසා දැන් ඒතර රත්තරන් තියෙන එකයි කියන්නේ තියලා තියෙන එකයි දලා තියෙන්නේ. එහෙනම් අපිට වයින් ගිහලා මෙහෙම කැලලක් කරන්න බෑ. ඊට වඩා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා රත්තරන් එළියට ගන්න. ඒකයි ප්‍රශ්නේ. එතකොට මේ දැන් ඉතින් මොන කරනවා වැඩක් බලන්න ඒක කරන්නේ කියලා බලන්න ලාභ කරනවා වැඩක්. හරි. ඒ එළවල දැන් එහෙමයි. සමහරවිට මේක අහලා එළවල කරන එක නවත්තලා මම හයිටි ඉඳන් ඒක පටන් ගන්නවා කියලා එහෙම කරන්න යන්න එපා. එළවල කරලා ඉවරලා බලන්න. සමහරවල් ඉන්නවනේ එහෙම මොකක් හරි විදියක් හම්බෙච්ච එක මම එහෙනම් දැන් හරි තමයි දැන් ඉතින් ඉගෙන ගන්න ඕනේ නැහැ දැන් ප්‍රශ්නයක් නැහැ. ජීවිතේ කොටම තමයි කියලා හිතන්න එපා.